කුස බබාවතියට කොච්චර ආදරය කරත් බබාවතිය හොදාලා යන්න සාගර වලට අපෝහෙම යන්න කලින් ඒ කියන කුසට හරි අමුරු කියමන කෞසල විනීතිය විදියට එමය කියන්නේ මෙයක්ළු මාහිමි පබවස්ලෝ විදිනි කියලා. මෙයක්ළු මාහිමි කියලා කියන්නේ මේ යකාළු මගේ මිනිහා කියලා කියන්නේ. කුස කියන්නේ අධිරාජයෙක්. ඔලු චතුරාර්ය සේනාවක් කියනවා. සේනාධිනායකයෙක්. උඩරටට බලවත් මිනිහෙක් ප්‍රතිපුණා. තමන්ට යකාය කියලා අපහාස කරපු බබාවති දෙවිහිව අර මිසයිල් අරමුව ගහලා රොකට් ලොන්චර් ගහලා බබාවති කුඩු කරපන්න කියලා අඬ කරා. කුස යම් කලේ නෑ. කුස කොහොමද කිව්වේ? ඒ කෞසල නීතියේ දෙවි කුස කියන්නේ මෙහෙමයි. කෙසේ දනිතිද සරත සහෝතමයි. එයා කොහොමද දන්නේ? එයාගේ බබාවදී කොහොමද දන්නේ මගේ හිතේ තියෙන දුක? එයාටම දුක් දෙන්නේ කෙනෙක්. කොහොමද දුක් දෙන්නේ? එයාගේ විසල් පියවරු උසුලාගේ සලස්සලා සිහිකට දුක් දෙනවා. විසල් පොළොව උසුලාගේ සලස්සලා දෙපා වලට දුක් දෙනවා. එහෙම තමන්ටම දුක් දී ගන්න මිනිස්සයා මොකද දුක දන්නේ කොහොමද කියලායි කුස හිත හදාගන්න. Imatuai, Preve Paraja, Imatu Escrito. Sublimation කියලා point කියන්නේ ඒකට තමයි උත්කර්ෂය. උත්කර්ෂය. මම කියපුවා අභිනේතව මෙන්න තාමට මුණ ගැහෙන්නේ. අපේ සිංහල රාජාවලේ අවසාන සිංහල රජුගෝන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහගේ අමාත්‍ය මණ්ඩලේ ඉඳපු දස්කෝ කැස්කොයින් කියලා කියනවා දස්කොන් කියලා කියනවා යාගේ තාත්තා ප්‍රංශ ජාතිකයෙක් අම්මා සිංහල කාන්තාවක්. එකට පුංචි කාලේ රජුරුවත් එක්ක හැදිච්ච නිසා ඇමතිකම ගොස් ලැබුණා අපේ රටේ ඇමතිකම ලැබෙන්නේ බොහෝ විට එහෙමයි ඉස්සර. කොහොමද දස්කොන් වරද්ද ගන්නවා රජුරුවගේ විශ්ව ප්‍රමිලානත සුමිත්‍රට ප්‍රේම කරන්නේ. අරනේ දඩුව තමයි අරනේ දස්කොන් කියන්නේ හොඳ කවියෙක්. නොක්කාඩු මාලේ කියන පොතේ යන දස්කොන් ඉරේ ඉන්නකොට. ඒ පොතේ පිටපතක් තාම තියෙන රන්නන් තවතෝකාරය තියෙනවා. ඕන කෙනෙකුට ගියගෙන බලන්න පුළුවන් පුස්කොළකුත් නාමවලිය තියෙනවා ඒක. දැන් දස්කොන්ට වදමල් මාලාව පලන්දලා දක්විඩීට ගෙන යනකොට ඒ දෙන්න අතරේ ගෝමාරු නායක කියන කවි කීපයක් අපේ ජන සාහිත්‍යයේ තියෙනවා. ජන ප්‍රවාදයේ තියෙනවා. ප්‍රමිල කියනවා දස්කොන්ට සක්මන් කරන මළුවේදී බැඳිහාද සිත් සන්තෝෂින් දුන්නෝමි දීවාද ඉක්මන් ගමන් හිමියගේ ඔබ යනවාද දස්කොන් මගේ නමට ජීවිත දෙනවා. දස්කොන්ගේ උත්තරේ හරි අභීත එකක්. දස්කොන් මෙහෙමයි කියන්නේ විශේෂ කමලාව රස පහස නොවිඳමා දසිස්තුනි පුරණ ඇසුදුටු පවනටම විශේෂ කමලාව කියන්නේ කාටද? සීතා දේවිය. සීතා විශේෂ කමලාව කියන්නේ සීතා. රාමායනයේ හැටියට ඔබ දන්නවා රාවණ ගිහිල්ලා සීත පැහැරගෙන එනවා ලංකාවට අවුරුදු 13ක් ඉර කළා තියෙනවා. අතින්මත් අල්ලන්නේ නැහැ. විශේෂ කමලාව රස පහස නොවිඳමා රස ස්පර්ශය ලබන්නේ නැහැ. හැබැයි දසිස්තුනි පුරණ ඇසුදුටු පවනටම ඇහිඳ ටික විතරයි කියන්නේ රාවණ. යාගේ දකුණු 10ම නැති වෙනවා. දසිස් කියන්නේ රාවණට. දසිස් කියන්නේ උළු 10ක් තිබෙන්නේ නෙමෙයි. ප්‍රදේශ 10ක් පාලනය කරනවා. එනවා දසිස් ඒ 10ම නැති වෙනවා. රාම අතිනෝගාතනේ වෙනවා. දසිස්තුනි පුරණ ඇසුදුටු පවනටම ඇහිඳ ටික විතරයි. විශේෂ සුභේ අමයරු පහස ලද මෙනෝබේ විශේෂ වූ අමෘතය බඳු ස්පර්ශ ලද මම මහිස් එකක් කියන ඔබේ නමට කිව්වා. මගේ කොළුවක් දුන්නා මොකද වෙන්නේ?
හරි බලවුණා කාටුන් එක. කාටුන් එක පළවෙනි දවස්වල කාශ්මීරයේ අසීෆා කියන අවුරුදු 8ක මුස්ලිම් බැරියක් සමූහ දූෂණයකට මරණ දාලා තිබුණා. ඒ කාටුන් එකේ හිටියේ රාමයි සීතයි දෙන්න. සීතා කියන රාමට ඔබේ මිනිස්සු කරන වැඩ දිහා බැලුවම මට හිතෙනවා රාවණ කොච්චර හොඳ මිනිහෙක්ද කියලා. සීතා කියන්නේ ඔය කවිතාවයි මේ ගීතය ලියන්න මූලාශ්‍ර කරගෙන තියෙන්නේ. සක්මන් කරන මනුව පාර්වී දේවී මං විතරයි ඔබ කිසි දිනක නොවේවි. ඉක්මන් ගමන් එපා පැකිලේවි දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි ඕකේ. සෙන්කඩ ගල වටක